සුබ දවසක් වේවා හැමෝටම. ගොඩක් අය අපෙන් අහලා තිබුණා අපි ක්ලාස් කරන්න නැද්ද කියලා ඉලෙක්ට්‍රොනික ඉගෙන ගන්න අවශ්‍ය අයට. ඒකත් එක්ක අපි මේ වෙද්දි ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීමේ පාඨමාලාවක් පටන්ගෙන තියෙනවා. මේ පාඨමාලාවට ඔයාලටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතනදී අපි මුලින්ම ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම තමයි ඔයාලට උගන්වන්නේ. දවස් 2ක් ඇතුළත මේ කොටස් ටික අපි ඔයාලට සම්පූර්ණ කරලා දෙනවා. ෆිසිකලි තමයි අපි මේ දේවල් ඔයාලට උගන්වන්නේ. ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව මේ දේවල් අපි ඔයාලට මුල සිට සරලව කියලා දෙනවා. ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම යටතේ අපි ඔයාලට කියලා දෙනවා රයිස් කුකර්, බ්ලෙන්ඩර්, අයන්, ඒ වගේම ෆෑන්, ඉලෙක්ට්‍රික් කෙටල්, ඉලෙක්ට්‍රික් oven, ඒ වගේම පවර් ටූල්ස්, ඩ්‍රිල්, ග්‍රයින්ඩර් මේ වගේ පවර් ටූල්ස් රිපෙයාර් කරගන්නේ කොහොමද කියලා අපි A to Z ඔයාලට කියලා දෙනවා. ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම වගේ පාඨමාලාවක් ඔන්ලයින් තාක්ෂණය හරහා අපි පවත්වලා තේරුමක් නැහැ. අපි මොකද මේක ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕන විෂයක් නිසා. මොකද මේ වගේ කෝස් එකක් කරලා ප්‍රායෝගිකව තමයි අපිට මේවා අත්හදා බලන්න තියෙන නිසා අපි ප්‍රායෝගික කෝස් එකක් තමයි කරන්නේ. ඒ නිසා දවස් 2ක උදේ 9 ඉඳලා හවස 5 විතර වෙනකන් අපි මේ කෝස් එක කරනවා දවස් 2ක්. එතකොට ඔයාලට තනි හෝ කණ්ඩායම් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. කණ්ඩායම් පන්ති පැවැත්වෙනවා මැයි 1 වෙනිදා සහ 2 වෙනිදා. ඔයාලට තනිව හෝ මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ තිරයේ දිස් වෙන නම්බර් එකට ඔයාලා කෝල් එකක් හෝ WhatsApp මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලා දිනයක් වෙන් කරගෙන ලියාපදිංචි ගාස්තුව ගෙවුවන් පස්සේ ඔයාලට පුළුවන් ඒ දිනේට ඇවිල්ලා ඔයාලගේ පාඨමාලාව සම්පූර්ණ කරගන්න. අපි මෙතනදී ඔයාලට උගන්වනවා තනියම ව්‍යාපාරයක් මේ පාඨමාලාව හදාරුවන් පස්සේ ආරම්භ කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම සියලුම පාඩම් සඳහා නිබන්ධන අපි ඔයාලට ලබා දෙනවා. ඒ නිසා මේ නිබන්ධන බලලා ඔයාලට තවදුරටත් මේ දේවල් ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ පාඨමාලාවට ඉතා සීමිත පිරිසක් තමයි සම්බන්ධ කරගන්නේ. මොකද කට්ටිය වැඩි වුණොත් එහෙම මේක අපිට කරගන්න අමාරු වෙනවා. ඒ නිසා අවශ්‍යම අය විතරක් අපිට කතා කරලා මේ පාඨමාලාව ඉගෙන ගන්න. කණ්ඩායම් පන්තිය සඳහා අපි සාමාන්‍යයෙන් ළමයි 20 දෙනෙක් වගේ තමයි සම්බන්ධ කරගන්නේ. මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් වයස් සීමාවක් නැහැ. ඒ වගේම ඔයාලට මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හැමදේම අපි සරලව ඔයාලට පැහැදිලිව කියලා දෙන නිසා. ඒ වගේම සෑම උපකරණයකින්ම ඇතිවන දෝෂ සහ ඒවට පිළියම් යොදන ආකාරය අපි ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි ඔයාලට කියලා දෙනවා. ඒ වගේම න්‍යායාත්මකව මේවා කොහොමද වෙන්නේ කියලා ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ දේවල් හරියට ඔයාලට අපි කියන දෙන නිසා ඔයාලට තනියම ව්‍යාපාරයක් කරගෙන යන්න පටන් ගන්න පුළුවන්. ඒ වගේම මේ උපකරණ අලුත් වැඩියා කිරීමේදී ඔයාලට අවශ්‍ය වෙන උපකරණ ලැයිස්තුවක් අපි ඔයාලට ලබා දෙනවා. ඒ වගේම ඒ උපකරණ ඔයාලට ලබා ගන්න පුළුවන් අඩු මුදලට හොඳ ක්වොලිටි උපකරණ ලබා ගන්න පුළුවන් ස්ථාන අපි ඔයාලට හඳුන්වලා දෙනවා. ඒ නිසා එතනදිත් ඔයාලට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම පාඨමාලා කාලය මම ඔයාලට කිව්වා දවස් 2යි කියලා. උදෑසන 9 ඉඳලා හවස 5 වගේ වෙනකන් තමයි පාඨමාලාව මේ දවස් 2ේදී පැවැත්වෙන්නේ. එතකොට දුර බැහැර ඉඳලා පැමිණෙන අය ඉන්නවනම් එයාලට නවාතැන් පහසුකම් අපිට හොයලා දෙන්න පුළුවන්. ඉතා අඩු මුදලකට. මොකද එක දවසක වගේ නවාතැන් පහසුකමක් තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ. මොකද දවස් 2යිනේ මේක තියෙන්නේ. ඒ නිසා ඒ නවාතැන් පහසුකම් අපිට ඔයාලට හොයලා දෙන්න පුළුවන්. ඒ වගේම පාඨමාලා ගාස්තුව ගැන අපි කතා කරොත් එහෙම ඔයාලට සම්පූර්ණ පාඨමාලාවටම වැය වෙන්නේ රුපියල් 9000ක වගේ මුදලක්. ඒ වගේම පාඨමාලාවට ලියාපදිංචි වීම අනිවාර්යයි. රුපියල් 1000ක මුදලක් ඔයාලට කලින් ගෙවලා පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන්. මේ සම්පූර්ණ මුදල තමයි ලියාපදිංචියත් එක්ක සම්පූර්ණ මුදල තමයි මේ රුපියල් 9000ක මුදල. මීට අමතරව කිසිම ගාස්තුවක් අය කිරීමක් නැහැ. අනිත් හැමදේම අපි ඔයාලට ලබා දෙනවා ඔයාලගේ ප්‍රායෝගික පුහුණුව සඳහා. මේ පාඨමාලාව හැදෑරුවන් පස්සේ ඔයාලට අවශ්‍යයි ඉන්නවා නම් LED TV ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ අලුත් වැඩියාව ඉගෙන ගන්න පුළුවන් අපි හරහා. නමුත් දවස් 2කින් වගේ ඒ ඔක්කොම අපිට උගන්වන්න විදිහක් නැහැ. ඒ නිසා තමයි දවස් 2කට අපිට ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියාව පමණක් කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. අවශ්‍ය අයට ඉගෙන ගන්න පුළුවන්. මොකද දවස් 2කින් වගේ පොඩි කාලයකින් අනිත් උපකරණ ඉලෙක්ට්‍රොනික උපකරණ අපිට ඉගෙනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම පාඨමාලාවෙන් පස්සේ ඔයාලට යම්කිසි තැනක ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කරද්දී ගැටලුවක් ඇති වුණොත් එහෙම ඔයාලට පුළුවන් අපිට කතා කරලා ඒ දේවල් දැනගන්න අවශ්‍ය දැනුම ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ වගේ කාලයක් යනකම් ඔයාලට අපි හරහා ඒ සපෝට් එක අරගන්නත් පුළුවන්. පාඨමාලාව කරා කියලා ඔයාලව අතෑරලා දැමීමක් සිදු වෙන්නේ නැහැ කොතනකවත්. ඔයාලට පුළුවන් අපිට කෝල් එකක් දීලා අපේ නම්බර්ස් ඕන වෙලාවක වැඩ කරනවා. ඒ නිසා කිසි ගැටලුවක් නැතුව ඔයාලට ඔයාලගේ වෘත්තීය කරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපි WhatsApp group සමූහයක් තියෙනවා. එතකොට ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේම Facebook group එකක් තියෙනවා.
ඔයාලගේ ප්‍රශ්න ඒවට යොමු කරන්න පුළුවන්. එතකොට අපි මේ දේවල් වලට විසඳුම් අනිවාර්යෙන් ලබා දෙනවා. හරි මේ ටික තමයි පාඨමාලාව ගැන කියන්න තියෙන. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මම WhatsApp group එකේ link එක, ඒ වගේම WhatsApp number එක. පාඨමාලාව කරන්න බලාපොරොත්තුවක් තියෙන අය WhatsApp group එකට join වෙන්න. ඒ වගේම ලියාපදිංචි වෙන අය මට WhatsApp message එකක් දාන්න. ඒ වගේම තනි හෝ කණ්ඩායම් පන්ති වලට ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. කණ්ඩායම් පන්තිය තියෙනවා මැයි 1 වෙනිදා සහ 2 වෙනිදා. ඒ වගේම තනිව ඉගෙන ගැනීමට කැමති අය අපිට WhatsApp message එකක් දාන්නේ තනියම ඔයාලට course එක කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයාලට දිනයක් යොදාගෙන ඔයාලට සම්බන්ධ වෙලා ඔයාගේ පාඨමාලාව හදාරන්න පුළුවන්. මට මේ ටික තමයි ඔයාලත් එක්ක කතා කරන්න ඕනුනේ. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක් වේවා.